මගේ තවත් කැලණි ආසනයේ සංවිධායක අපේ අදිනී සිංහ රජිත ලක්මාල් මැතිතුමනි, ඒ වගේම අපේ සමගි ජන බලවේගයේ විධායක කමිටු සමාජික, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සෙන්කඩගල ආසනයේ හිටපු සංවිධායක අපේ තවත් මහේෂ් සේනානායක මැතිතුමනි, ඒ වගේම මේ ස්ථානයේ සිටිනවා අපේ කරු කළමනාකරු රවි පුරේ මැතිතුමා, නියෝජ්‍ය කළමනාකරු මැක්සි රෝයි මැතිතුමා ඇතුළු රාජ්‍ය සභා අපේක්ෂක අපේක්ෂිකාවන්, ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී වසන්ත මන්ත්‍රීතුමා ඇතුළු සිළුම දෙනා, ඒ වගේම අද අපේ පක්ෂයට එකතු වුණ අපේ UV පද්මශ්‍රී අපි කවුරුත් දන්න අඳුරන UV කිව්වම රාජ්‍ය සභා මන්ත්‍රීතුමා ඇතුළු අපේ තවත් සිළුම දෙනායන් අවසරයි. දීර්ඝ වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුව තියෙනවා. ඒ වගේම අද මම සතුටු වෙනවා අද UV අපේ පක්ෂයට එකතු වීම සම්බන්ධව අද පක්ෂයේ ඉහළ ස්ථාන වලින් අපිට කතා කරලා මේ අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම මම මේ අවස්ථාවේදී මම පළවෙනියෙන්ම ඒ පැහැදිලි කිරීම අපි කරන්න ඕනේ. මගේ හිතවතා අජිත් කුමාර අපේක්ෂකතුමා මගේ නීගාවත් කොට්ටාසේ එතුමා නැත්නම් අසාධාරණයක්. එතුමා මට දැවැන්ත විදියට ශක්තියක් දුන්න පුද්ගලෙක්. මම එදාම රෑ 12යි එතුමා හම්බෙන්න යනවා. නේද? එතුමාට මම අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. මම කවදාකවත් කරන්නේ නැහැ. හැබැයි අද UV අපිට ඇවිල්ලා මේ මීගාවත් කොට්ටාසේ අපිට ශක්තියක් දෙන්න ඉදිරිපත් වීම අපි අගය කරන්න ඕනේ. ඒ වගේම තවත් ගොඩාක් දේවල් අලුත් විපර්යාස මේ දවස් තුන ඇතුළත වෙනවා. මේ ස්ථානයේ ඉන්න අපේ කැලණිය අණ්ඩායම් නායකතුමා ඊට විපක්ෂ නායකතුමාම දැනෙවි දැක්කේ විපක්ෂ නායක අපේ විපුල පිරිස් මගේ සහෘදය ඇතුළු අපේ සුනිල් ලක්ෂ්මන් විජේශ්‍රී මන්ත්‍රීතුමා ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. ඇත්තටම මම සතුටු වෙනවා අද දවසේ මෙම රැස්වීම තියන්න තිබුණේ අපේ රවි කුලේ මැතිතුමාගේ ස්ථානයේ ඊයේ එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නගේ විවාහ මංගල්‍යය. අද කතා කරන්නත් බෑ රවිට. එකම පුතා අපේ මමයි අර්ශන මන්ත්‍රීතුමායි අත්සන් කළේ. ගොඩාක් සෙනඟ 500ක් විතර ඊයාව ලොකු උත්සවයක් කළේ. ඒ උත්සවයේ අමාරු වෙලා අද කතා කරගන්නත් අමාරුයි. ඇත්තටම හරි සතුටු වෙනවා අද තමුන්නාන්සලා මේ ස්ථානට ඇවිල්ලා අද මේ ශක්තිය ලබා දීම සම්බන්ධව. ඇත්තටම මම ඉල්ලීමක් කරනවා. අද මේක තීරණාත්මක මැතිවරණයක් සියලුම දෙනාගේ. මේ ප්‍රාදේශ සභා මැතිවරණය කියන්නේ තීරණාත්මකයි. මේක කැලණියට බියගමට සීමා වෙච්ච මැතිවරණයක් නෙමෙයි. මේ මෙතන කැලණි පන්සල මහේෂ් මැතිතුමනි කැලණි පන්සලේ හොල්ලිල අන්තිය කියන්නේ එයා පැත්ත බියගම. මායිම අපි එනම් පෙණි තමයි කැලණියේ බියගමයි අපිට තියෙන්නේ. එහෙනම් ඒ අවස්ථාවේදී අපිට අද මේ අවස්ථාව අද ශක්තියක් කියන එකයි මම දකින්නේ. අද ඔබතුමාගේ පැමිණීමත් අද UV පද්මශ්‍රී මැතිතුමා අද අපේ පක්ෂයේ සමාජිකත්වයට ගත්තා වගේම මම ආම්බෙන් දැක්කේ මාධ්‍ය අපේ ප්‍රියංකර මැතිතුමාත් ඇවිල්ලා දිනවා. එහෙනම් අද මේ මාධ්‍ය වල ඉරුවල යනවා, සියතේ යනවා අපිට ශක්තියක් බියගමට. ඒක ශක්තිය. ඒ ශක්තිය වගේම මම ඉල්ලීමක් කරනවා. 19 අපි 18 වෙනිදා අපි නාම යෝජනා බාර දෙනවා. 18 වෙනිදා අපි නාම යෝජනා පටන් ගන්නවා දෙන්න ලංකාවේ. ඒතකොට අපි දෙන්නේ 18 නැත්නම් 19 අපි දෙනවා බාර දෙනවා. එහෙනම් අපිට අද කීයද දවස්? අද 9. අපිට දවස් 8යි තියෙන්නේ. මේ දවස් 8 ඇතුළත අපි හැම දෙයක්ම කරන්න. මේ දේ කරනකොට අද රවි පුරේ වගේ කතාවෙන් කියවුණා මේකේ තියෙන බැරෑරුම් තත්ත්වය. මේක බියගමට විතරක් නෙමෙයි. කැලණියට පෑලියකොට ලංකාවට පොදුයි. අපි ගියවර ප්‍රාදේශ සභා මැතිවරණයේදී අපිට තරුණ කණ්ඩායමක් කියලා යොමු කරන්න අවස්ථාවක් තිබුණේ නෑ අම්මේ තාත්තේ. අද මේ අවස්ථාවේ බියගම ගත්තොත් තරුණයෝ 14 දෙනෙක් දාන්න ඕනේ. කාන්තාව 17 දෙනෙක් දාන්න ඕනේ. එතනින්ම 56න් 32ක් ගියා. 32ක් ගියා. එතකොට වයසක අය නැත්නම් ජ්‍යෙෂ්ඨයෝ අපේ ජ්‍යෙෂ්ඨයෝ අපිට දේශපාලනේ උගන්වපු අය ලංකාවේම මේ පනත තුල මේ ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රාදේශ සභා මැතිවරණය දාපු පනත තුල අද නැති වෙනවා. ඒ වුණත් අපි දැන් කොහොමද මේකට මුහුණ දෙන්නේ? අපි මුහුණ දෙන්නේ. මම කවදාකවත් මගේ මැතිවරණයේදී මගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මම පළමුවෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී සමුන්නාන්සලා මට දුන්න සහයෝගයට මගේ හෘදයෙන් ස්තුතිය මම පුද කරනවා. මට කවුද වැඩ කළේ නැත්තේ කියන එක නෑ මට ප්‍රශ්නයක්. එහෙම නෑ. හැබැයි පක්ෂේ වැඩ කළා නම් ඊයේ ඇති.
පක්ෂයට වැඩ කළා නම්, හර්ෂණ මාත්‍ර වැඩ කළා නම්, නිරෝෂණ වැඩ කළා නම් මට ප්‍රශ්නයක් නැහැ. මට වැඩ කලේ නැතුණාට කමන්නේ නැහැ. පක්ෂයට වැඩ. අලුත් අයට මම දෙන්නේ නැහැ. අලුත් අයට වෙන අය සංවිධායකරු කිව්වොත් මොන සංවිධායක මොන മന്ത്രി කිව්වත් මම දෙන්නේ නැහැ. හැබැයි ඒ අයට වැඩ කළා කියලා මම කපන්න යන්නේ නැහැ. හැබැයි සාධාරණ ශක්තියක් වෙන්න ඕනේ. අද රජිත කිව්වාගේ අපිට නායකතුමා උපදෙස් දුන්නේ හොඳම පුද්ගලයා දාන්න. ඒ පුද්ගලයා ජේපීද? ඒ පුද්ගලයා පොදු ජන එක්සත් පෙරමුණේද? ඒ පුද්ගලයා දිරිච්ච පක්ෂයේද? අපිට වැඩක් නෑ. ඒ පුද්ගලයා UMPද? හැබැයි හොඳම පුද්ගලයා දාන්න කියලා. එහෙම තියෙනකොට තමයි UV අද අපිට ආවේ. UV විතර නෙමෙයි. මෙතන ඉන්නවා අපේ ආසිරි. ආසිරි මන්ත්‍රීතුමා කියන්නේ පොදු ජන එක්සත් පෙරමුණේ අනිවාර්යයෙන් මේ පාර දින්නවා. අපිට ආවේ එකතු වුණා. කො දමින්ද? මේ ඉන්නේ දමින්ද? ඊළම අපිට එකතු වෙච්ච අය ගොඩාක් අය දැන් අපේ මන්ත්‍රීවරු අපේ පැත්තට එකතු වෙලා තියෙනවා බියගම. හැබැයි හොඳ කණ්ඩායමක් අපිට එකතු කරගෙන තියෙනවා. අපි දූෂිතයන් අපිට එකතු කරන්නේ නැහැ. බියගම දූෂිතයන් අපි එකතු කරන්නේ නැහැ. එම නිසා මම තමුන්නාසලා තිල්ලීමක් කරනවා. ඒ අය එකතු කරනකොට අපිට මොකද වෙන්නේ කියලා හිතේ චකිතයක් ඇති වෙනවා. ඒක කාටස් සාධාරණයි. හැබැයි ඒක මගේ පිටින් යවන්න එපා. අහිංසක පිටින් තමයි මට හැමදාම යන්නේ. මේක තමයි මට වෙන්නේ. ඒත් මම නිර්භීත තීන්දුව ගන්න ඕනේ. ඒක නැතුව නෙමෙයි. මම තමයි බලයලක් නියෝජිතයා. මම තමයි අපමොද්දවල් පන්දන්නේ. මම තමයි ගිහිල්ලා නාම යෝජනා බාර දෙන්නේ. මගේ වගකීම මේකේ තියෙන්නේ. වෙන කාගේවත් නෙමෙයි. මගේ වගකීම තියෙන්නේ. ඒ වගකීම මම හරියට කරන්න ඕනේ. ඒ කොට්ටාස වැඩි ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කළොත් අපිට අනිවාර්යයෙන්ම බියගම් ප්‍රාදේශ සභා මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අනිත් පක්ෂත් එකතු කරගෙන. මේක ඇත්තද? එදා ජනාධිපතිවරණයේ දින්න විතරයි මාලිමාව තිබ්බ එල්පීඩිය ප්‍රාදේශ සභාව. මාසයක්වත් නැහැනේ. මොකද ප්‍රතිඵලය 15යි. අද මාලිමාව කියන්නේ එහෙමද ලාල්? කියන්න. අලුත් අපේක්ෂකේ පමුණිල. බය නැතුව කියන්නේ. තව දවස් දෙකකින් අසම් කරනවා. ඉතින් මේ තත්ත්වය තුල මම කියන්නේ ඒ තුල අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ ජයග්‍රහණය අපිට කරන්න පුළුවන්. එහෙනම් මම ඉල්ලීමක් කරනවා අද තරුණ අපේක්ෂකයෝ 14 දෙනෙක් අලුත් මූණු මේ තුවලා අලුත් මූණු අපි පළවෙනියෙන්ම මුස්ලිම් කාන්තාවුත් දානවා ආශික්ත සපෝට් එකට මුස්ලිම් කාන්තාවුත් දානවා. හැබැයි දාන්නේ මල්වානේ නෙමෙයි ආශික්. වෙනත් ප්‍රදේශයකින්. ඒක අපිට මල්වානටත් වගේම ඒ වගේම ගෝනවලටත් වගේම පමුණිලටත් වගේම ගෝනවල කොස්කුඹුලටත් වාසියක් වෙනවා. ඒ අපේ මුස්ලිම් කාන්තාව නැගිටින්න පුදුයි. නැගිටින්න. කවදා ලංකාවේ කොහෙද මුස්ලිම් කාන්තාවක් ඉල්ලුවේ? මේ බියගම ඉල්ලනවා. බියගම ඉල්ලනවා. ඉතින් ඒ හොඳ කණ්ඩායමක් අද අපි ඇති කරගෙන තියෙන්නේ. මේ කණ්ඩායම තුලින් මේ සියලුම දෙනාට මේ ශක්තිය ලැබෙනවා. මම මේ කරන කර්තව්‍ය තුලින් මම කරන්නේ ඔයාලව නායකත්වයට ගේන එක. මම පාර්ලිමේන්තු පෙරදුනාම අවුරුදු 25ක් පළාත් සභාවේ දෙයියනේ අපරාජිත මන්ත්‍රී ලංකාවේ කවුද පළාත් සභාවේ අවුරුදු 25ක් කියලා තියෙන්නේ. ජීවිතුන් අතර නැහැ. අනේ මම පාර්ලිමේන්තු කියන්නේ මේ විමල් වීරසිංහ වාල්සලා ඉන්න ඔක්කොම මගේ කෙටුපේ උන්. ප්‍රසන්න රාතුගල කවුද? මම මෙතනයි. මේක මගේ දයි. මම ආසයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ගමනක් කරා. මටත් යම් දේවල් වුණා. මම මේවා ගණන් ගන්නේ නැහැ. යම් ප්‍රශ්න ඇති වුණා. මම ගණන් ගන්නේ නැහැ. මගේ ස්ථාවරේ එක වගේ. මේ ස්ථානේ හැමදාම කොළ කොඩියක් තිබුණ තැනක්. මේ පාරේ ගියොත් කොළ කොඩියක් නැති තැනක් තියනවාද? අවුරුදු 30ක් විතර මේ කොළ කොඩියක් මේ පිළපිටිය අන්දිය තිබුණා නම් ලංකාවේ මෙතන විතරයි. ඒ දේ රැකගත්තේ මම. එහෙනම් මම තමුන්නාන්සලට මේ ශක්තිය දෙනවා. මම ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලා සියලුම දෙනාගේ අත දවසේ අතරේ ඉඳන් අපි රැස්වීම අතරක් තියෙනවා. කඳුබඩ රැස්වීම, දමින්දගේ රැස්වීම, විශාල රැස්වීමක්. ඊට පස්සේ උදාරකෝ නැගිටින්න. උදාර අනුරාධ. තරුණ ළමෙක් එයාගේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම ගණනාවක් තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා ගම්පාසනේ අද මහසභා නැත්තම් බලමණ්ඩල රැස්වීමට යනවා. හැමදේම අපි සහභාගී වෙන්න ඕනේ. එම නිසා අද දවසේ ලංකාවේම මේ වගේ වෙලාවට අද දවසේ ලංකාවේ ආසන 160ම රැස්වීම තියන්න කියලා කිව්වා. මගේ යුතුයකම මම කළා. මට පස්සේ දුන්නා. මම මේ යුතුයකම කළා. අද ලංකාවේ මේ සමග ජන බලවේගය කරන්න ඕනේ.
අද ඒ දේ අද මහේෂ් අපිට ලබා දුන්නා. මහේෂ් කියන්නේ දක්ෂයෙක්. මහේෂ් මෙතනට ආවා කියන්නේ දක්ෂයෙක්. මහේෂ් දන්නේ මම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළා. වරුණයි මෙයයි වරුණ රාජපක්ෂයි. අද වරුණගෙන් තමයි නම්බරේ ගත්තේ. වෙන කාගෙන්වත් නෙවෙයි. වරුණයි අපේ නිරෝෂන් පාදුක්කගේ නම්බරේ ගත්තේ මාලිකතුමාගෙන් ඉල්ලගෙන. හරි. අද ඒ අවස්ථාව අපිට ලැබුණා. මෙතුමා මෙතනට පැමිණීම අපි අගය කරනවා වගේම අද අර්ශන රාජකරුණා මැතිතුමා ළමින්ද ගැලසී දෙකට තුනකට එකයි එනවා. ඒ වෙලාවේදී අපේ යුවිව අර්ශන අපේ දිස්ත්‍රික් නායකතුමා පිළිගන්න අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවට ඔබතුමාට මම පෞද්ගලිකව ආරාධනය කරනවා. මම ඉල්ලීමක් කරනවා යුවි. අද ඉඳන් මේක ඔයාගේ පක්ෂය කියලා හිතන්න. අද ඉඳන් ඔයාගේ අපේක්ෂකයෙක් තමයි අපේ අජිත් කියන්නේ. ඔය දෙන්න පොස්ටර් එකට යන්න ඕනේ. හැම එක්කෙනාටම දාන ඕනේ ලයිස්ට්ුවේ අනිත් අයත් ලයිස්ට්ුවේ නැත්තම් ජාතික ලයිස්ට්ුවේ නැත්තම් කියලා හිතන්න එපා. දෙන්න එකට යන්න ඕනේ අපේ පක්ෂෙ දුන්න මතය ඒකයි. මෙයා ඉල්ලනවා ඔයා ඉල්ලන්නේ අනිත් ලයිස්ට්ුවේ කියලා හිතන්න එපා. එකා වගේ සහෝදරය වගේ යන්න ඕනේ. මේ අරමුණෙන් යන්න ඕනේ. අපිට අපේ අරමුණ මාලිමාව පනත් ගන්න. අපි සෞම්පාකාරයේ 142ක් ගත්තා නම් අද මෙතන භාගයක් නැත්තේ අද මහසභාව රැස්වීම. අද සභාපති තෝරනවා. අපි 42ක් දින්නන්නේ. මේකම යුවිල නැතෝ. නැත්නම් පිළිගන්නේ. අපිට තව මේ පස්ති විලයි බොල්ලෑගලයි දිනාගත්තා නම් අද අපේ සභාපති කෙනෙක් නේ අද මේ තව පැය දැන් තෝරනවා. හැබැයි අපි try එකක් දෙනවා. කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා අට දිනයි ගන්න තියෙන්නේ. දැන් මොනවා වෙලාද දන්නේ නැහැ මං හිතන්නේ නෑ. අට දිනා JP කියන්නේ ලේසි නෑ JP අන්තත් ගන්නවා කියන්නේ. දැන් මේ වෙලාවේ ඒ අත ඉස්කාරම් පිටට එන්න බෑ. මාසභා නියෝජිතයන්ගේ රැස්වීම මේ වෙලාවේ මාවන මණ්ඩියේ අද සෞම්පාකාර අධ්‍යක්ෂ මණ්ඩලය තෝරනවා. අද කැලණියේ මේ දේම කරන්න යනවා එනසුමාන රැස්වීමේදී. මේ මෙතුමාගේ නිවසට ඇවිල්ලා තින්නේ අද අරජිත කිව්වාගේ ඒ ගුණරත්න මහත්තයා නමින්ම කිව්වා JP පුද්ගලයා පුතාට කොරියාව යවන්න අධ්‍යක්ෂ මණ්ඩලයට දාන්න මේ JP යාගේ තත්ත්වය මොකද්ද මේ රට මේ JP අපි ඉතින් JP කිව්වම දෙයිනේ මාර වෙනසක් ලංකාවේ කියලා නේද අනේ අර විදියටම ගමනක් යන්න හදන වුණොත් දැන් ඉවරයි වුණොත් එකයි මුණුත් එකයි ඔක්කොම දැන් අයියෝ අපි කවදාකවත් ජරා දීලා නැහැ අපේ තාත්තා තමයි අවුරුදු 10ක සභාපති මේ සෞම්පාකාර කැලණියේ මගේ තාත්තා US පෙරලා කැලණියේ සංවිධායකතුමා කවදාද මේ තාත්තයි ගෝලියෝ මේ ඔක්කොමලා තාත්තා කවදාකවත් සෞම්පාකාර සභාපතිලා මේ වගේ අපි ඇදුවත් මෙතන බිල්ඩින් එකක් ඇදුවද මට අදා ගන්න බැරුව ගියාද කඩමේලියක් අනේ මං කලේ නෑ තාත්තා කලෙත් නෑ ඒක මගේ තාත්තාගේ නම තමයි මම මේ ගෙනියන්නේ මං එච්චරයි මම කියන්නේ මං ඔයාලගෙන පිළිමක් කරනවා ඉතින් ඉද්ද ගන්න එපා දවස් කීපය තුල ඉතින් ඉද්ද ගන්න එපා හැබැයි තමුන්නාන්සලා තේරුම් ගන්න සංවිධායක කියන යෝජිතයි විනායක පස්සෙන් යන්නත් එපා විනායක පස්සෙන් ගන්න එපා සජිත් මාතර නෑ SMS ගාල වැඩකුත් නෑ මම දන්නවනේ ගානේ ඇටි කියවුවා මට SMS එකේ එහෙම කරන්නත් එපා මම හරි කණ්ඩායම දානවා දැන් මේක යූයෝ දැක්කනේ තවත් දෙන්නේ තුන්දෙනෙක්